සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් වෙනදා වගේම වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක නම් කුකින් වීඩියෝ එකක් නෙමෙයි. එහෙනම් අපි අද යමු වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. ඉතින් YouTube කරන ඔයාලට වගේම මටත් අලුතෙන් YouTube channel එකක් පටන් ගන්න ඔයාලටත් අලුතින්ම අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා කියලා දැන් ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ. ඉතින් 2018 වගේ පස්සේ ආපු අලුත්ම කියන්නේ ලොකුම අප්ඩේට් එක මේක තමයි කිව්වොත් හරි. මේක ඉතින් ගොඩක් අයට නම් එච්චර සුබදායක ආරංචියක් වෙන්නේ නැහැ. මොකද මේක අපිට දැන් තියෙන watch hours ප්‍රමාණයටත් වැඩිය views ප්‍රමාණයටත් වැඩිය ඩබල් වෙලා තමයි තියෙන්නේ. ඉතින් දැනට මොනිටයිසන් අරගෙන watch hours subscribersලා හදාගෙන ඉන්න YouTube channel කරන අයට නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේක. ඒත් ඉතින් අලුතින් පටන් ගන්න ඉන්න අයටත් තාම අලුතින් පටන් අරගෙන channel එක හදාගත්තේ නැති අයටත් මේක ඉතින් ප්‍රශ්නයක්. ඉතින් ඔයාලා කලබල වෙන්න එපා. අපිට පුළුවන් ඉතින් අපි පුළුවන් උත්සාහ කරලා මේක හදාගන්න බලමු. ඉතින් දැන් මේ අලුත් ආරංචිය හැටියට නම් මෙයාලා කියන්නේ අපේ YouTube partner program එක එහෙම නැත්නම් YouTube monetization අපි කතා කරන භාෂාවෙන් කිව්ව YouTube එකෙන් මුදල් උපයන්න තියෙන නීති රීති වෙනස් කරලා තියෙනවා. ඉතින් දැනට YouTube එකෙන් මුදල් උපයන්නේ නැති අය ඉන්නවනේ. ඉතින් monetization on වෙලා නැති අයට ඉතින් ටිකක් කට්ටක් කන්න වෙනවා ඉස්සරහට. මොකද මේ ඉතින් මටත් එහෙමයි. මොකද මම දැන් channel එක පටන් අරගෙන අවුරුද්දක් වෙන්නේ අවුරුද්දකටත් වැඩි. තාම මගේ watch hours තියෙන්නේ 60යි. ඉතින් subscribersලා නම් මගේ හරි ගිහින් තියෙනවා. ඉතින් අර watch hours මේ හරියන්නේ නැහැ. මොකද මගේ videos බලන පැය ප්‍රමාණයටනේ watch hours හරියන්නේ. ඉතින් මගේ videos සාමාන්‍යයෙන් views යන්නේ 100 ගාණක් 200 ගාණක් වගේ තමයි. ඉතින් ඒ ප්‍රමාණයටනේ මට watch hours හැදෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් watch hours හදාගන්න හරි අමාරුයි. subscribes නම් ඉතින් ඔය ඉන්නේ යාළුවන්ට කියලා හරි subscribe කරගන්න පුළුවන් නේ. මමත් ඉතින් කරේ එහෙම තමයි. ඒ වුණාට ඉතින් අර යාළුවා videos බලන්නේ නැති නිසා මටත් watch hours දැන් අවුරුද්දක් තිස්සේ හදාගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් watch hours හදාගන්නතර පස්සේ තමයි මටත් monetization on කරගන්න වෙන්නේ. ඉතින් ඒකට තව කොච්චර කාලයක් යයිද කියන්නේ දන්නේ නැහැ. දැන් අපිට තියෙන අප්ඩේට් එකන තියෙන්නේ subscribersලා 1000යි watch hours 4000යිනේ. ඉතින් short videos දාන අයට තිබ්බේ watch subscribersලා 1000යි views මිලියන 10ක්. short videos දාන අයට. ඉතින් දැන් මේක මේ විදිහටම ඩබල් වෙලා තියෙනවා. දැන් subscribersලා 1000 නම් වෙනද වගේම තියෙනවා. watch hours 4000ක් කියන්නේ අපේ views බලන පැය ගානටනේ හැදෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් අපිට දැන් subscribersලා 1000 නම් ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ watch hours 4000ත් ඒ විදිහටම තියෙනවා 2026 දෙසැම්බර් 31 වෙනකන්. ඊට පස්සේ අලුතෙන් එන අප්ඩේට් එකට තියෙන්නේ watch hours 8000යි subscribersලා 1000යි. subscribersලා නම් ඒ හිටපු ගාන ඒ විදිහටම තියෙනවා. ඉතින් long videos දාන අයට short videos දාන අයට short videos වලින් මුදල් උපයන්න ඉන්න අයට subscribersලා 1000යි. short views මිලියන 20ක් තමයි මිලියන 20ක් තමයි දින 90ක් ඇතුළත. ඉතින් අනිත් මේ දෙකම කරන අයට ඉතින් watch hours 8000යි subscribersලා 1000යි. එහෙම හදාගත්තට පස්සේ watch hours 4000 හදාගන්න නම් මාස 12ක් ඇතුළත හදාගන්න ඕනේ. නැත්තම් මේ දෙකම කරනවා නම් මේ දෙකෙන් එකක් කම්ප්ලීට් වුණාට පස්සේ මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ තව මාස 5ක කාලයක් තියෙනවනේ මේ අවුරුද්ද ඉවර වෙන මේ අවුරුද්ද ඇතුළත පුළුවන් තරම් උත්සාහ කළා ඔයාලා ඉතින් මේ watch hours 4000න් මේ monetization on කරගන්න බලන්න. ඉතින් මමත් උත්සාහ කරනවා. ඔයාලත් උත්සාහ කරන්න. මොකද අපි හැමෝම බලන්නේ චුට්ටක් හරි අපිට තියෙන ප්‍රශ්න ගැටලු වලින් අපි පොඩ්ඩක් හරි ඉස්සරහට යන්නනේ අපි හැමෝම බලන්නේ. ඉතින් නැත්තම් දැන් 2027 පෙබරවාරි 1 වෙනිදාගෙන් පස්සේ මේ නීති රීති ඔක්කොම වෙනස් වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට subscribersලා 1000යි watch hours 8000යි short videos කරන අයට subscribersලා 1000යි short videos views මිලියන 20ක් හදාගන්න ඕනේ monetization on කරගන්න. ඉතින් යාළුවනේ කොහොම හරි උත්සාහ කරන්න මේ අවුරුද්දේ මේ මාස 5 ඉවර වෙන කලින් monetization on කරගන්න පුළුවන් කියලා අලුතෙන් channel පටන් ගත්ත හැමෝටම මම සුබ පතනවා. කොහොම හරි ඔයාලට හැමදේම කරගන්න පුළුවන් වෙන කියලා ඒ විදිහටම. ඉතින් watch hours එහෙම බය වෙන්න දෙයක් නැහැ. සමහර
වීඩියෝස් වයිරල් ගියොත් watch hours එක දවසින් watch hours හරියන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඉතින් මගේ වෙලාවද කොහෙද මම නම් දැන් channel එක හදලා අවුරුද්දක් වෙන්න එනවා තවත් නැහැ මොනිටයිසන් ඔන් කරගන්න තියා කොහොමවත්ම watch hours 60යි තාම හරි ගිහින් තියෙන්නේ. ඉතින් මම ඔයාලට සුබ පතනවා කොහොම හරි ඔයාලගේ channel හදාගන්න පුළුවන් වෙන්න කියලා කොහොම හරි ඉක්මනට මොනිටයිසන් ඔන් කරගෙන මුදල් උපයන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ ලයික් එක කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. ඒ වගේම දන්නේ නැති අයට දැනගන්න ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.